හරි ඉතින් අද මං යන්නේ UK වල තියෙන නොරිච් වල. UK වල ජීවත් වෙන්න සුදුසුම නගරයක් විදියට තමයි නොරිච් කියන්නේ. ඉතින් ගොඩක් සංචාරයෝ දන්නේ නැති සුපිරිම ඓතිහාසික නගරයක් තියෙනවා. මේ තියෙන්නේ නොරිච් වලට ගියාම බැස්ස මුලින්ම shopping එක. ඒකෙන් පොඩ්ඩක් මං පැන්ඩෝර් එකට ගිහිල්ලා ජුවලරි බැලුවා. ඒ වෙනම් පට්ට ගන්න. පවුන්ඩ් 200 ගාණක් කියන්නේ ලංකා මුදලින් ඒව 400 200. එතකොට තමයි ලංකා මුදල ගාන එන්නේ. ඉතින් මුලින්ම ගියේ මේ shopping hall එකේ තියෙන Pandora කියන jewelry shop එකට. ඉතින් බලන්න මේවල ගණන් ඔයාලට හදලා බලන්න පුළුවන්. ඒ තියෙන ගාන 400න් ගුණ කරලා ලංකාවේ විදියට transfer කරන්න පුළුවන්. ඉතින් පුදුම ගානක් තියෙන්නේ. ඉතින් නොරිච් වල කියන්නේ ඉතින් එසේ මෙසේ සිටි එකක් නෙවෙයි. ඒකේ බ්‍රිතාන්‍ය ඇතුලේ ආසියානු සංස්කෘතිය හැංගිලා තියෙන අපූර්ව තැනකුත් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. let's go. මම ඇවිල්ලා තියෙන්නේ වීදි සාප්පුවකට. ඔකට නොරිච් කියන්නේ කොහොමත් වීදි සාප්පුව වලට ප්‍රසිද්ධ තැනක්නේ. එංගලන්තේ උනාට වැඩක් නැහැ. මේකේ තියෙන්නේ ලෝකේ පුරාම තියෙන වීදි ආහාර. රාමෙන්, චයිනීස් කෑම, ටොන්කොට්සු, ඒ වගේම එකක බීම, පළතුරු වර්ග, ඊළඟට බබල් ටී ඒ වගේම ෆ්‍රෙන්ච් ස්පැනිෂ් ෆුඩ් බලා ගන්න පුළුවන්. ඉතින් නොරිච් වල ඊළඟට මම යන්නේ මෙන්න මේ දකුණු ආසියාවට. මේකට කියන්නේ The South Asian Collection කියලා. මම මේ ඒ කොටසේ උඩට යන ගමන් තමයි ඉන්නේ. South Asian කියන්නේ දකුණු ආසියාවනේ. ඉතින් මං හිතුවා මම ඉන්නේ ලංකාවේ කියලා. දකුණු ආසියාව කියනකොට ඉන්දියාව, පාකිස්තාන, බංග්ලාදේශයත් අයිති වෙනවා. නැත්තම් මොකෝ ඒ උතුරු අප්‍රිකාවේ දකුණු ආසියාව කියනකොට ලංකාව අනිවාර්යයෙන්ම අයිති වෙනවා. ඒක දන්නේ නැත්තේ කවුද? ඔයාලට පේනව නේද මේ කෞතුකාගාරයේ පීටල් තියෙන්නේ මේ වහල රෝල් ස්කේටිං ක්‍රීඩාංගණයක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා තමයි වහලේ ඔය වගේ හැඩයක් තියෙන්නේ. ඉතින් මෙහෙම ඇතුළු වෙනකොට මුලින්ම කොට්ට, පැදුරු මේ ඔක්කොම එයාපෝට් වලින් අපනයනය කරන ඒවා. ආනයනය. අපනයනය කියන්නේ අපේ රටේනේ. ආනයනය කියන්නේ වෙනත් රටවලනේ. හරි මොකක් හරි. ඔයාලට ඔය තියෙන එක ඇඳුම් වර්ග මේවා ඉන්දියාව, පාකිස්තාන, බංග්ලාදේශ, තායිලන්තේ වගේ රටවල් වලින් තමයි කරන්නේ. මේ තියෙන්නේ දොරක්. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා 19 වෙනි සියවසට වීදුරු, කැඩපත් කැබිලි, ඒ වගේම ලීයෙන් හදපු අලංකාර බාලකෘෂ්ණා දෝලා වගේ දේවල් බලන්න පුළුවන්. ඔයාලට වචන දැක්කද ජැකොබින්? ජැකොබින් වෙන්නේ නැති එකේ නම. මම අහලා තියෙන විදිහට ජැකොබින් කියන්නේ ස්කොට්ලන්තේ තිබ්බ එක එරා එකක්. ඒ කියන්නේ එක යුගයක්. ඒ යුගයේදී තමයි ෂේක්ස්පියර්ගේ ගොඩක් නවකතා වගේ කතා ගොඩක් දේවල් ලියලා තියෙන්නේ මම අහලා තියෙන විදියට. ඒ වගේම තමයි ඉන්දියාවේ, පාකිස්තානයේ පැරණි මන්දිර වලින් ගෙනාපු ඉතා සියුම් කැටයම්, දැවැන්ත ලී දොරවල්, කුළුණු වගේ දේවල් ප්‍රසිද්ධ කරලා ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ තමයි එතන තිබ්බ භාණ්ඩ. ඒව සමහරක් ඒවා ඇත්ත ඩයමන්ඩ්, ගෝල්ඩ් වලින් හදලා තිබ්බේ. මේ තියෙන ඒවල ප්‍රයිසස් ඒවත් ඉතින් සමහරක් ඒවා එක්ස්පෙන්සිව්, සමහරක් ඒවා එක්ස්පෙන්සිව් නැහැ. චීප්ස් ඒවා තියෙනවා. සෝ මේ තියෙන්නේ ඒවම තමයි. ඒ වගේම මම සමහර වර්ඩ්ස් දැක්කා. අපේ ලංකාවේ භාෂාව හදේ තියෙන සංස්කෘත, පාලි ආශ්‍රිතවනේ. ඉතින් ඔය වගේ නම් ගහලා තියෙනවනේ. ඒව ගොඩාක් ලංකාවේ වලට සමානයි නම්. මම හිතුවේ ඉතින් ලංකාවට සමානයි කොහොමද සංස්කෘත, පාලි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනකොට ලංකාවේ අකුරු වගේ තමයි. මන්ට ලංකාවෙත් ගෙනාපු බඩු භාණ්ඩ තිබ්බා. ඒ වගේම ගොඩක් බුදු පිළිම තායිලන්තයෙන් වගේ ගෙනාපු බුදු පිළිම ගොඩාක් තියෙනවා. කොටිම කියනවනම් මේක කෞතුකාගාරයක්. ඒ වගේම අපිට මිලදී ගන්නත් පුළුවන් මේකේ තියෙන රෙදි. ඒ දේවත් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේ මං උඩුමහලේ ඉන්නේ. ඉතින් මේක එක්සත් රාජධානියේ තියෙන දකුණු ආසියා සංස්කෘතිය අත්කම් කලාව විදින්න තියෙන සුපිරිම තැනක් තමයි මේක. ඒ වගේම තමයි ස්ට්‍රීට්ස් ගැන කතා කරන්නත් ඕන. ස්ට්‍රීට්ස් වල ගොඩාම මං කිව්වා වගේ තියෙන එක කෑම වර්ග ඒ එක රටවල් වලින් සමහරක් ඒවා දැක්කම පුදුම හිතෙනවා. ඉතින් මේ නිර්මාණ බලන්න මේවා අත්කම් කරපු ඒවා සමහරක් ඒවා නෑ. ඉතින් ඇත්තටම ලස්සනයි. මම හිතුවේ මම වෙන රටක ඉන්නම් වගේ කියලා. ඉගෙන විශේෂයෙන් මං කියන්නේ දකුණු ආසියාවේ රටක. ඉතින් මං යන්නේ පහළ කොටසට. එච්චරම ඉතින් පහළ තිබ්බේ ගොඩක් බුදු පිළිම. මේක කොච්චර ගණන්ද බලන්න. පවුම් 58ක්. ඒ කියන්නේ ලංකාව මුදලින්
රුපියල් 458ක්. මේ බුදු පිළිමේ පවුම් 850ක්. ඒ කියන්නේ 850 400ක්. ඉතින් ගොඩක් ගණන්. ඒ කියන්නේ රුපියල් 33,40,000ක් වෙනවා ඒ බුදු පිළිමේ. ඒ කියන්නේ මං හිතන්නේ ඒක ඇත්තටම හොඳයි ඇති. තායිලන්තයෙන් වගේ ගෙන ආපු බඩු තමයි තියෙන්නේ. ඉතින් බුදු පිළිම විතරක් නෙවෙයි විෂ්ණු දෙවියන්ගේ ඒ වගේ මේ විෂ්ණු දෙවියන්ට අවතාර තියෙනවනේ. ඒ අවතාර නිරූපණය කරලා තියෙනවා. ඒ භාෂාවන් තියෙනවා. ලෝකඩ පාෂාණ මූර්ති, ගණේශ, ශිව ප්‍රතිමා බලා ගන්න පුළුවන්. ඒ වගේම බෞද්ධ කලාවේ තිබ්බ පැරණි බුදු පිළිම, බෝධිසත්ව ප්‍රතිමා ටිබෙට් වල, ඒ වගේම ජෛන තීර්ථංකර ප්‍රතිමා, ඒ කියන්නේ ඉතා සංසුන්ව ඉන්න ඉරියව් වලින් තියෙන ප්‍රතිමා බලා ගන්න පුළුවන්. මේකේ නම පෙටි. ලංකාවේ ඒ කියන්නේ පෙට්ටියක් ඔය තියෙන්නේ පෙටි. ඒක ගොඩක් සමානයි. මට ෆෝම්ස් ඇන් සිම්බලිසම් මත් දන්නේ නැහැ මොකක්ද කියලා. ඊළඟට මම්ට ඉතින් බලාගන්න ලැබුණේ ඇඳක්. මේක බලන්න. මේකේ නම කුත්තු විලක්කු. ලංකාවේ ගොඩක් නමට සමානයි. සංස්කෘතනේ. පවුන්ඩ් 295ක් වෙනවා. ඒ කියන්නේ පැරණි. ඒ වගේම ගෝත්‍රිකයන්ගෙන් පැවතගෙන ඒවත් සවුත් ඒෂියන් කලෙක්ෂන් කියන තියෙනවා. නොරිච් වල සිටි එක සෙන්ට්‍රල් සිටි එකේ තමයි. ඒ කියන්නේ මැද තමයි පිහිටලා තියෙන මේ ඒෂියන් කලෙක්ෂන් එක. ඊළඟට මම මේ ඇවිල්ලා තියෙන්නේ නොරිච් වල තියෙන ලේන්ස් එකකට පටුවේදී. නොරිච් වල තියෙන ලේන්ස් ගැන කතා කරොත් ඒක ගොඩක්ම තියෙන්නේ කොෆි ෂොප්ස්, රෙස්ටුරන්ට්ස්, ඒව මිල අධික ඒවා තියෙන්නේ. මේවල ගොඩාක් මිල අධික බඩු තියෙනවා. විශේෂයෙන්ම ඔරලෝසු, රොලෙක්ස් වගේ මගේ ජීවිත කාලයේදීම දැක්ක ලොකුම මිල අධිකම ඔරලෝසුව දැක්ක මෙහෙදී. පවුම් 24,000ක්. ඉතින් ලංකා මුදලෙන් ලක්ෂ 90ක් විතර වෙනවා. මේ තින්නේ තා ෂොප් එකකට ඇවිල්ලා මේක නම් ෂොප් එකක්. ගොඩක් කණ්ණාඩි වර්ග වගේ දේවල් තියෙන තැන. මන්නම් නොරිච් වල කැමතිනේ නොරිච් මාකට් එකට. මොකද ඒක හරියම ලස්සනයි. දැක්කට පස්සේ ලොකු බින්දුවක්වත් නැහැ. මේ තියෙන්නේ මගේ ඔරලෝසු. මම බිව්ව තායි බබල් ටී එක. ඒක නම් මරු ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නම් ඇත්තටම මරු. මේ තව shopping mall එකක් ආපු. ඉතින් ඓතිහාසිකව මේ සිටි එක වටිනවා. මොකද one of the historic city in the UK. UK වල තියෙන එක සංස්කෘතික වටිනාකම් තියෙන historic එකක්. ඉතින් මේ වීඩියෝ එක ගෙන මම නොරිච් ගැන අපි ආයෙත් හම්බ වෙමු. bye bye.